අපි සියලු දෙනා එකමුතුව ඒ සඳහා ක්‍රියා කිරීම වෙනවා. ඒක තමයි දැන් උදාහරණයක් කාලනක ස්වභාව ගත්තා. රජයේ දෙමින් බලයේ තිබුණේ. විරුද්ධ පක්ෂ. ඒ විරුද්ධ පක්ෂයේ ඉන්නතාවය මත ඒ ක්‍රියා මේ ඒ කටයුතු කරන්න ඕන. ඒ කියන්නේ බාධාවක්. දැන් මේක වෙන් කරන්න අවශ්‍ය නැහැ. මොකද පක්ෂ ගණනාවක් ඉන්න තැන එක පක්ෂ අපි වෙන වෙනම ගත්තොත් ඒක සමගියට හඳුන්වනවා. තව කීයක් ඒක ප්‍රෝග්‍රෑමින් කරන සහය දෙනවා ඒ සියලු දෙනාට කතා කරන්න වෙනවා. තමයි කවදාකද සභාව ආණ්ඩුවට පුළුවන්කම තිබෙන්නේ පළාත් පාලන ආයතන 120ක පමණයි බලය පිහිටවන්න. 279 ඉතිරි සියල්ලම පාලන බලය පිහිටවන්න වෙන්නේ විරුද්ධ පක්ෂයේ එකතාවය මත. පාලන බලයෙන් පත් වෙන 120 50කට අසන්න ප්‍රමාණයක් තිබෙන්නේ එක ආසනයකින් වැඩි වෙනවා. ඒක පනතේ ඇතම් අගත්‍යයන්ව වර්ෂයකට පස්සේ ඒ ගැන වෙන විදිහට මේ විරුද්ධ පක්ෂයට කල්පනා කරන්න ඕනේ. දැන් සම්මිකර බලනයකින් මේ පාර්ශවයේ මේ සාකච්ඡාවට ආරාධනා කරන සාකච්ඡාවේ පවතන ඉතින් යනවා මේ මම දැන් ඊයේ රනිල් වික්‍රමසිංහතුමා විද්‍යාවට පිටත් කියන ප්‍රථම අපේ පක්ෂයේ අපි සියලු දෙනා මුල වේල සාකච්ඡා කරා. එතුමා පැමිණෙන තුරු මාලිකන්තුමියට ආවද තිබෙනවා යෝජනාකතුමාට සාකච්ඡා ඉදිරියට අරගෙන යන්න. මම හිතන්නේ ළඟට සතිය බදාදා